ටොප් බඩු මම දැනගන්න ඩූවිලද තියෙන්නේ ඔය ගසුවට වැඩන්න හොදන්න වෙනවා හොදන්නම එන්ජින් පිටිපස්සේ ඉස්සරහට තියෙන එන්ජින් එක තමයි මේ ඉස්සරහා තියෙන්නේ මේ තියෙන එන්ජින් එක මේ එයා ෆිල්ටරේ යට තමයි එන්ජින් දැන් අපි එන්ජින් එක තියනවා නම් මේක ගලවලා බාන්න ඕනනේ එන්ජින් එකේ රිපෙයාර් එකදී මේ ඔක්කොම ගලවන්න ඕනේ මේ සයිලාන්ස් ඊට පස්සේ මේ ඕල්නේට මේ ඔක්කොම ටික ගලවන්න ඕනේ දැන් නම් රත් වෙලා තියෙනවා රත් වෙලා තියෙන හොඳට ඔයිල් කූර එන්ජින් ගියර් පෙට්ටිය ඔයිල් කූර පෙන්න මේකනේ ඕක තමයි ඔයිල් කූර අදින්න බෑලියටම යටටම තියෙනවා යටටම ගියර් පෙට්ටිය තියෙන එන්ජින් එකේ හරියනේ තා මොනවද දැනගන්න තියෙන්නේ ඕක තමයි වතුර දාන්නේ ඕක වතුර දාන එක මේක ඔය ඔයිල් මූඩිය මේක ඔය බ්‍රේක් ඔයිල් හිතනට වඩා දෙයක් තියෙනවා මේ හිතනට වඩා ගොඩක් දේවල් තියෙනවා වෙන දේ හිතා ගන්න බෑ හිතන දේ වෙන්නේ නැහැ අර ඉස්සරහා තියෙන රේඩියේටරේ මේ රේඩියේටරේ තියෙන්නේ වැද්ද සුද්ධ කරද්දී දැන් ඉස්සරහා බකට් එක තියෙනවනේ බකට් එකේ ප්‍රමාණයට යන්න ඕන හරිද බකට් එකේ ප්‍රමාණයට ගහගෙන ගිහිල්ලා ඉවර වෙලා එහෙම ගහගෙන යන්නේ නැහැ පස්සරෙද්දී අනිවාර්යෙන් පැටලෙනවා මේ ස්පේස් එකේ පරතරය තමයි යන්න ඕන ඒ කියන්නේ දැන් වැද්ද සුද්ධ කරන් යනවා කියන්නකෝ ඔව් සුද්ධ කරගෙන යද්දී වැද්ද මෙහෙම තල්ලු කරනවා දැන් අපි හරිද තල්ලු කරද්දී යන්න ඕන බකට් එකේ ප්‍රමාණයට විතරයි. මෙන්න මේකේ ප්‍රමාණයට මෙන්න මෙතන මේ අහුවන ප්‍රමාණයට විතරයි යන්න. අඩි 5ක් වගේනේ. අඩි 4කට එහා බැද්ද සුද්ධ කරන්නේ. අඩි 3කට එහා බැද්ද සුද්ධ කරන්නේ. ඉස්සරහට යන්නේ නැහැ තල්ලු කරා. තල්ලු කරා. පස්සට යන්න ඕන ආයිම. ඔව්. 4ක් ඉස්සරහට ගිහිල්ලා ආයි පස්සට අනිවාර්යෙන් එන්න. ඔව් ඒ හැබැයි ලොකු බැද්දේදී විතරයි. කඩාගෙන බින්දගෙන යන්නේ නැහැ. කඩාගෙන බින්දගෙන යනවා. ආයි පස්සට එන්න බෑ. පස්සට එද්දි බඩු කෑල්ල පැටලෙනවනේ ඊට පස්සේ. ඒ කියන්නේ කඩාගෙන බින්දගෙන ගිහලා ඒ ටික නිකන් රවුමක් හදා ගන්න ඕනනේ. හරව ගන්න නම්මන. ඒමත් හදා ගන්න ඕන නෑ මං කියන්නේ සාමාන්‍ය දල වශයෙන් ඊටම සුද්ධ කරන්න ගියාම මේ බකට් එකේ පරිමාණයට තමයි යන්න ඕන. නැත්තම් බඩු කෑල්ල ඇනෙනවා රේඩියේටර් වල. ඒ ටික ඇනිලා යනවා. අර බගොත් මේ බැද්ද කැපෙන්නෙත් බකට් එකේ මේකට උල් හැඩයටනේ. මේ පේනවනේ උල් හැඩයට තමයි බැද්ද කැපෙන්නේ. අය වුණ ගමන් ටක් ගාලා රේඩියේටර් රත් වෙලා තියෙන එකත් එක රේඩියේටර් කඩාගෙන යනවා. මේ හෝස් තියෙනවා යට. මේ හෝස් වල පැටලෙනවා. ඔන්නෝමයි සිද්ධිය ඉතින්. උදේට අනිවාර්යෙන් ග්‍රීස් ටික ගහන්න ඕන. වාහනේ හොඳට ඔයිල් වතුර ටික බලන්න ඕන අනිවාර්යෙන්ම. හොදන්න ඕන අනිවාර්යෙන් අර මස් තියෙනවනේ නැත්නම් පින් ටික එහෙම සවුත්තු වෙනවා. ඔය ටික තමයි ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඩාලේ. ජොබ් වේකන්සි නේ. ජොබ් වේකන්සි නැහැ ඉතින්. අවුලක් නැහැ. ඔන්න හොම තමයි තත්ත්වය. තත්ත්වය භයානකයි ඉතින් හොඳටම. පරිස්සමෙන් වැඩ කරන්න තියෙන්නේ. පස්සේ මොනවද දැනගන්න තියෙන්නේ? පස්සේ අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු අදට ඇති. පස්සේ වෙනම වීඩියෝ එකකින්. ඒක බලන්න දෙවෙනි වීඩියෝ එක බලන්න ඉතින් මේකෙන් පස්සේ න. එහෙනම් දැන් ගහමු.